වන සතුන් පිළිබඳ සංගණනයන් ගැන අද බොහෝ දුරට කතා වෙනවා. මේක ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ සංගණන ක්‍රියාත්මක කිරීම විධිමත්ව ක්‍රියාත්මක වෙන්නට ඕන. අපි දකින්නේ මේවායේ විධිමත් භාවයක්. මේක මල්ටි ඩිසිප්ලිනරි වැඩසටහන. බහුවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙලා කරන්නට ඕන වැඩසටහනක්. නමුත් මේ සංගණන තුල අපි විශ්වාස කරනවා අඩුම ගණනේ දල වශයෙන් අපේ රටේ වන සතුන් මිනිසුන් අතර ඒ වගේම වනාලින් මිනිසුන් අතර තිබෙන ඝර්ෂණය පිළිබඳව ඒ ඝර්ෂණයට තුඩු දෙන ඒ සතා සිව්පාවන්ගේ ප්‍රමාණයන් පිළිබඳව අනිවාර්යෙන්ම අපිට ඒ සංගණන කවදාවත් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් හෝ මේ සංඛ්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග්‍ය නැහැ. මේවා විහිළුවට ලක් වෙන්නේ මේ සංගණන ක්‍රියාත්මක කිරීමේ නිසි ක්‍රමවේද නිසි වැඩපිළිවෙල ඉතාමත්ම අවිධිමත් ලෙසට ජනතාවට ඉදිරිපත් කරනකොට විවිධ අය තම තමන්ගේ පුද්ගලික වින්දනයන් සඳහා මේවා උපයෝගී කරගන්නට කටයුතු කරනවා.